අද යේසුස්ගේ උපත සම්බන්ධයෙන් බයිබලයෙන් ප්‍රශ්න 20ක් විනාඩි 5ක් වෙන කෙටි කාලයකදී අපි අසන්නට යනවා. අපි එසේනම් පටන් ගනිමු. පළවෙනි ප්‍රශ්නය. සුභාරංචි පොත් 4න් 2ක පමණිය යේසුස්ගේ උපත සඳහන් කර ඇත්තේ. ඒ පොත් මොනවාද? මතෙව් සහ ලූක්. මතෙව් 1:18 සිට 25 දක්වාත් ලූක් 2:1 සිට 20 දක්වාත් කියවන්න. දෙවෙනි ප්‍රශ්නය. ශාස්ත්‍රවන්තයන්ගේ පැමිණීම සඳහන් වී ඇත්තේ එක සුභාරංචි පොතක පමණිය. ඒ කුමන පොතේද? මතෙව් සුභාරංචි. මතෙව් 2:1 සිට 12 දක්වා කියවන්න. තුන්වෙනි ප්‍රශ්නය. ශාස්ත්‍රවන්තයන් කී දෙනෙක් යේසුස්ව දැක බැලීමට ආවෝද? බයිබලයේ සඳහන් වන්නේ නැහැ කී දෙනෙක් ආවාද කියා. ඒ ශාස්ත්‍රවන්තයන් පඬුරු වර්ග 3ක් යේසුස් වෙතට ගෙන ආ බව බයිබලයේ සඳහන් වෙනවා. ඒ නිසා ඇතමෙක් විශ්වාස කරනවා ශාස්ත්‍රවන්තයන් 3 දෙනෙක් පැමිණියා කියා. හතරවෙනි ප්‍රශ්නය. ශාස්ත්‍රවන්තයන් යේසුස්ට රන් පූජා උප කළා. ඉන් සංකේත වන්නේ කුමක්ද? යේසුස්ගේ රජුන්ගේ රජ බවයි. පස්වෙනි ප්‍රශ්නය. ශාස්ත්‍රවන්තයන් යේසුස්ට තූරලා පූජා කළා. ඉන් සංකේත වන්නේ කුමක්ද? යේසුස්ගේ පූජකත්වයයි. හයවෙනි ප්‍රශ්නය. ශාස්ත්‍රවන්තයන් යේසුස්ට ගන්ධ රසය පූජා කළා. ඉන් සංකේත වන්නේ කුමක්ද? උන්වහන්සේගේ දුක් විඳීමත් මරණයත්ය. හත්වෙනි ප්‍රශ්නය. ශුද්ධාත්මයන් වහන්සේ එක්තරා කෙනෙකුට අනාවරණය කරනු ලැබුවා. ක්‍රිස්තුස් වහන්සේ දකින්නට පෙර මරණය අත් නොදක්නේය කියා. ඒ තැනැත්තා කවුද? සිමියෝන්. ලූක් 2:25-26 දක්වා කියවන්න. අටවෙනි ප්‍රශ්නය. දේවමාලිගාව තුල දිවා රෑ යාඥා කරමින් සිටි දිවැසිවරයකට මරියතුමිය සහ ජෝසෆ්තුමා දේවමාලිගාව තුලදී හමු වුණා. ඒ දිවැසිවරියගේ නම කුමක්ද? අන්නා. ලූක් 2:36-38 දක්වා කියවන්න. නවවෙනි ප්‍රශ්නය. යෙසායා දිවසිවරයා පැවසූ මෙම අනාවැකිය සම්පූර්ණ කරන්න. අපට ලදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙන ලද්දේය. යෙසායා 9:6 බලන්න. 10 වෙනි ප්‍රශ්නය. යේසුස්ගේ උපත ලත් විට යුදේ රජ වී සිටියේ කවුද? හිරෝද් රජ. මතෙව් 2:1 බලන්න. 11 වෙනි ප්‍රශ්නය. යේසුස්ගේ උපත ලත් විට රෝම අධිරාජ්‍යාව සිටියේ කවුද? අගොස්තුස් අධිරාජයා. ලූක් 2:1 බලන්න. 12 වෙනි ප්‍රශ්නය. එලිසබෙත්ගේ දරුවාට දුන් නම කුමක්ද? ජෝහන්. ලූක් 1:59-63 දක්වා කියවන්න. 13 වෙනි ප්‍රශ්නය. යොහාන් ඉපදීමට ප්‍රථම එතුමාගේ පියාට කුමක්ද සිදු වූයේ? ඌ ගොළු වුණා. ලූක් 1:19-20 දක්වා කියවන්න. 14 වෙනි ප්‍රශ්නය. හිරෝද් රජුගේ මරණය දේවදූතයෙක් සිහිනයකින් පැවසුවේ කාටද? ජෝසෙෆ්ට. මතෙව් 2:19-20 බලන්න. 15 වෙනි ප්‍රශ්නය. අලුත උපන් යේසු බිලදාව පළමුවෙන් බලා වැඳ නමස්කාර කිරීමට ආවේ ගොපලුන්ද ශාස්ත්‍රවන්තයන්ද? ගොපලුන්. 16 වෙනි ප්‍රශ්නය. මරියතුමීට සහ ජෝසෆ්තුමාට බෙත්ලෙහෙමට සංගරණයක් උදෙසා යෑමට සිදු වූයේ කුමන අධිරාජයාගේ නියෝගය මතද? අගොස්තුස් අධිරාජයාගේ නියෝගය මත. ලූක් 2:1-5 දක්වා කියවන්න. 17 වෙනි ප්‍රශ්නය. ඉම්මානුවෙල් යන නමේ අර්ථය කුමක්ද? දෙවියන් වහන්සේ අප සමගයි. මතෙව් 1:23 බලන්න. 18 වෙනි ප්‍රශ්නය. ක්‍රිස්තුස් යන නමේ අර්ථය කුමක්ද? ආලේපලත්. ක්‍රියා 10:38 බලන්න. 19 වෙනි ප්‍රශ්නය. මරියතුමිට යේසු උපත දැනුම් දුන් දේවදූතයාගේ නම කුමක්ද? ගාබ්‍රියෙල්. ලූක් 1:26-27 දක්වා කියවන්න. 20 වෙනි සහ අවසාන ප්‍රශ්නය. යේසුස්ගේ උපතට මාස 6කට කලින් ඉපදුණු දිවසිවරයාගේ නම කුමක්ද? ජෝහන්. ලූක් 1:26-27 දක්වා කියවන්න. තවත් ප්‍රශ්න 20ක් සමග ළඟදීම අපි නැවත හමු වෙමු. ඔබට ජේසු පිහිටයි.